शुभ දවසක්. කටක ලග්න ඔබට 2025 ගුරු මාරුව කුමන තත්ත්වයක් උදා කරාවිදයි සලකා බලමු. මැයි 14 වෙනි දින ගුරු ග්‍රහයා මිථුන ලග්නයට ගෝචර වේ. රැකියාවට ශුභදායක බවක් උදා වේ. ඔබ ඔබේ රැකියාව පිළිබඳ වෙනදා බැලූ ආකාරයට වඩා වෙනස් ලෙස බැලීමට පෙළඹෙනු ඇත. අලුත් රැකියාවකට යාමට බලාපොරොත්තුවක් ඇතනම් මෙම බලාපොරොත්තු බොහෝ දුරට සාර්ථක වනු ඇත. ඔබට විදේශ රැකියාව ලැබීමේ භාග්‍ය උදා වනු ඇත. එසේම සංචාරක ක්ෂේත්‍රයේ සම්බන්ධ රැකියාවලින්ද ජය ලැබෙනු ඇත. ඔබට ජ්‍යොතිෂ වැනි කටයුතු වලට සුබදායක වනු ඇත. දෙමාපියන්ගෙන් පාරම්පරික දේපල ලැබීමට තිබුණේ නම් ඒවා ලැබෙනු ඇත. එසේ මිඩකඩම් මිලදී ගැනීමෙන්ද ඔබට ලාභ ලැබිය හැකි වනු ඇත. එසේම ඔබ නිත්‍ය අනුකූල ගනුදෙනුවලදී මදක් කල්පනාකාරී වන්න. ගිවිසුම් වලට අත්සන් කිරීමට පෙර ඒවා හොඳින් අධ්‍යයනය කරන්න. ඔබගේ උත්සාහය උනන්දු මෙම කාලය තුළ බොහෝ වැඩි වනු ඇත. එසේම ඔබට වාසනාව පෙරපින මතුවීම නිරෝගී බව ආදී නිරන්තරයෙන්ම ලැබෙනු ඇත. වෙනදාට වඩා පින්නතේ වැඩවලට ඔබ යොමු වනු ඇත. ගොවිතැන් කටයුතු වලට යොමු වන ඔබට සුබදායක වනු ඇත. එසේම ඔබේ යටතේ සිටින සේවක සේවකාදීන්ගෙන් ඔබට උදව් උපකාර මෙන්ම හිතවත්කමද ලැබෙනු ඇත. ඔබේ දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වීමට සිදු වනු ඇත. ආගමික කටයුතු කෙරේ වෙනදාට වඩා යොමු වන බවක් පෙනේ. පන්සල් පල්ලි වැනි ආගමික ස්ථානවලට යාමට සිත් වනු ඇත. ප්‍රේම කරන ඔබට සුබදායක වනු ඇත. එසේම යහපත් විවාහ යෝජනා ඔබට ලැබෙනු ඇත. විවාහය ඔබගේද ප්‍රශ්න ගැටළු නිරාකරණය වී සැනසීමදායක බවක් උදා වනු ඇත. ඔබට විදේශිකයන් සමග සම්බන්ධතා පවත්වා මුදල් ලබා ගැනීමට හැකි වනු ඇත. එම නිසා අන්තර්ජාල සම්බන්ධතා තුළින් මුදල් ඉපයීමට උත්සාහ කරන්න. කෙසේ වුවත් මා මේ ප්‍රකාශ කළේ පොදු පලාඵල විස්තරයකි. ගුරු ග්‍රහයාගේ පිහිටීම සහ ගෙවන මහදස අතුරුදස විදසා මෙන්ම ග්‍රහ දෘෂ්ටි වලට අනුවද මෙම පලාඵල වෙනසකට භාජනය විය හැක. ඒ පිළිබඳ ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. ඔබට ගතවන්නා වූ සුබ කාලය වඩා සුබදායක කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. ඔබට බොහෝ යහපත උදා කරගත හැකි වනු ඇත. විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න. ගිලනුන්ට වටන් කරන්න. ඕනෑම කෙනෙකුට උදව් උපකාර කර ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවන්න. සියල්ලන්ටම මෛත්‍රිය වඩන්න. අන් අයගේ අඩුපාඩු පිළිබඳ නිතර සිතීමෙන් වළකින්න. තමාගේ අඩුපාඩු දෙස හැරී බලා නිවැරදි වෙන්න. අහිංසක සතුන්ට තමා ගන්නා ආහාරයෙන් පිටක් වූ ආහාරය සඳහා දෙන්න. උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන යන ගාථා රත්නේ තුන් අරබැගින් සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණ ඔබට යම් පමණක ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.